ඔය වෙනත් ලෝකයක් එක්ක කතා බහ කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ ක්‍රමවේදයක් කියලා තමයි. මේවට තියෙන දුර ප්‍රමාණ හැබැයි කවදාවත් යානා හදාගෙන මේවා තරණය කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. 2024 ඔය කියන දවසේ මට ඇරුණා වගේ කාලදොරටුවක් ඇරීම කියලා තමයි මම හිතන්නේ. ඕ අපි වගේම තමයි ඉතින්. එහෙ පවුල් පන්සල් තියෙනවා. මේ සමාජ සංවිධානයම කියලා කියමු අපි. මේ අයගෙන් උදව්වක් ගන්න පුළුවන් ද මේක ගොඩ දාගන්න. ඔන්න ඔය වගේ එකක් නේ ඔබටත් එනවා ඇත්තේ. ඉතින් මටත් ඔය වගේ එකක් තමයි පැහැදිලිවම මේක හරහා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේගොල්ලෝ දිනා ගැනීම ඒක ඇත්තරම මිත්‍ර නොවුනොත් කිසි කෙනෙක් උදව් කරන්නේ නැහනේ. ඉතින් මේගොල්ලෝ දිනා ගන්න එක මේ ලෝකේ මිත්‍රයෝ දිනා ගන්න තරම් ලේසි වැඩක් නන් නෙවෙයි. අර අනිත් එක්කෙනාට සාපේක්ෂව ඔය ඉදිරිපත් වෙන්නේ 10ක් නම් ඔය 10 අතරින් තේරුනොත් මිනිස්සු ඡන්ද දීලා ජනාධිපති වෙන්න පුළුවන්. මේගොල්ලොත් එක්ක ඒ සෙල්ලම් බෑ. හිතන දේ දන්න අවුරුදු 5කින් කරන දේත් හරියටම දන්න. ඔබ හිතන්න කොහොමද මේ වගේ කොට්ටාසයක් එක්ක ගනුදෙනු කරලා මේ වගේ අයගේ දිනාගන්නේ මේ අය මිත්‍ර කරගන්නේ මොන තරම් අපහසු වෙන්නක්ද කියලා. පුදුම අත්දැකීම් තියෙනවා ඉදිරියට ඔබට බෙදා ගන්න පුළුවන් උපරිමේ මම ඔබත් එක්ක බෙදා ගන්නම්. මේගොල්ලන්ව ඉස්සලා දිනාගෙන ඉන්න ඕන. දිනාගෙන ඉන්න හදවතට එකඟ වෙලා ඉන්න ඕන. එහෙම නැතුව මේගොල්ලන්ගෙන් කිසිම දෙයක් අල්පෙනිත්තක උදව්වක්වත් ගන්න බෑ. ඔබේ යාළුවට අනාගතේ පේනවනම් ඔබේ යාළුවා අනාගතේ දකින්නවනම් හොඳටම යාළුණා කරන්න පුළුවන් දේවල් ටික හිතා ගන්න. අයුබෝවන් මම සුමේන්ද්‍ර ප්‍රියංකර. ඔබ මේ වීඩියෝ එක බලන් ඉන්න ඇත්තේ කාලදොරටුව කියන තම්මේල් එකේ තිබුණු වදන දැකලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ මව්බිම ඔබේ රට අනාගතයේදී ලෝකයේ අංක 1 කරනවා කියන දේ දැකලා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පිටසක් වලින් ලැබුණු සැලසුම මොකක්ද කියලා දැනගන්න වෙන්නත් පුළුවන්. මේ තුනටම වෙන්නත් පුළුවන්. ඉතින් රැඳී ඉන්න මේ වීඩියෝ එක සමග මම එකින් එක පැහැදිලි කරන්නම් මොකක්ද මේ කියන කතාව කියලා. ඉතින් මේ කාලදොරටු කියන්නේ මොනවද කියලා කිව්වොතින් මට මේ වෙනකොට ඔය 2024 දෙසැම්බර් 26 රෑ 8 ඉඳන් මේ වීඩියෝ එක කරන මේ 2026 අගෝස්තු විතර වෙනකොට තියෙන අත්දැකීම් අනුව මේක පරිහරණය කරලා මට සරලව කියන්න තියෙන්නේ ඔය වෙනත් ලෝකයක් එක්ක කතා බහ කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ ක්‍රමවේදයක් කියලා තමයි. ඉතින් ඔබ දන්නවනේ වෙනත් ලෝක ගැන කතා කරනකොට බොහෝ අය පෘථිවි වැසියන් යානා හදාගෙන අනාගතේ අඟහරු තරණයට ඒ වගේම ඊට එහා තියෙන ග්‍රහලෝකවල මිනිස්සු ඉන්නවද ජීවීන් ඉන්නවද මොනවද තියෙන්නේ කියලා බලන්න යන්න මහ ව්‍යාපෘති දැන්ටත් ක්‍රියාත්මක වෙන ගමන් තියෙන්නේ. ඉතින් අන්න එහෙම එතකොට මිනිස්සු විශ්වාස කරනවා අපි ඇරුණාම තවත් ජීවීන් මේ විශ්වයේ කොහේ හරි ඇති කියලා. එතකොට මට තියෙන අත්දැකීම අනුව මම කියන්නේ එහෙම අය තව ඉන්නවා. පැහැදිලිවම පිටසක්වල කියලා එකක් ඔය කොහේ හරි තියෙනවා. මේවට තියෙන දුර ප්‍රමාණ හැබැයි කවදාවත් යානා හදාගෙන මේවා තරණය කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ පරිහරණය කිරීම කාල සීමාව තුළ මට තියෙන අත්දැකීම් අනුව. හරි. එතකොට මේ වගේ sannivedanaya කරන්න තියෙන හොඳම මාධ්‍යයක් හොඳම ක්‍රමයක් තමයි ඔය 2024 ඔය කියන දවසේ මට ඇරුණා වගේ කාලදොරටුවක් ඇරීම කියලා තමයි මම හිතන්නේ. එතකොට ඒ අය කොහොමද අපි වගේද? ඔබට ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්. ඔබ ආසාවෙන් ඇති දැනගන්න මේ තොරතුරු කොහොමද මේ අය? අපි වගේද කොහොමද? හරි සංකීර්ණයි මේවට උත්තර දෙන්න. හරි. එතකොට එක දෙයක් මෙහෙම මට කියන්න පුළුවන්. හරි. අපි මිනිස්සුන්ට පුළුවන් අපි ඔබ දන්න ඔබේ මිත්‍රයා ගැන හිතලා බලන්න. ඔබට එහා එක කතා බහ කරනකොට හරි කම්ෆර්ටබල් නේ. මොකද ඔබට පුළුවන් ඔබ හිතන දේ නැතුව කටින් වෙන දෙයක් කියන්න.
උදාහරණයක් විදිහට යාළුවා මහා කරදරකාරී. හැබැයි ඔබ එහෙම කවදාවත් එයාට කියන්නේ නැහැ. ඔබට එහෙම හිතන්න පුළුවන්. එහෙම නොකිය වෙන කතා කියන්න පුළුවන් කතා කරනකොට. හැබැයි මතක තියාගන්න මේගොල්ලෝ එක්ක ඒ සෙල්ලම් බෑ. ඒගොල්ලෝ ගැන අපි මොනවද හිතන්නේ? ඒ හිතන දේ මේගොල්ලෝ දන්නවා. එතකොට මේගොල්ලෝ එක්ක sannivedanaya වචන වලින් කරන එකක් නෙවෙයි පැහැදිලිව. අර ඔබේ අර හදවතේ යාළුවාගෙන තිබුණු මුල් ෆොටෝකොපිය තියෙනවානේ. ඒකට අපි මුල් ෆොටෝකොපිය කියමුකෝ. මුල් පිටපත කියමුකෝ. යාළුවාගෙන ඔබ හිතන් ඉන්න දේ. අන්න එතකොට මේගොල්ලෝ එක්ක sannivedanaya කරන්නේ අන්නේ ගැඹුරු දෙයකින්. ඒ මුල් අදහසින් තමයි sannivedanaya ගන්න. එතකොට කට භාවිතා වීම සිද්ධ වෙන්නේ නැහැ මෙතනදී. අදහස් තමයි sannivedanaya කරගන්න පුළුවන්. ඉතින් ඔබට මේවා අත්දැකීම් නැති නිසා මේක අත්විඳ කෙනෙක් එක්ක බොහෝ දේ මට බෙදා ගන්න පුළුවන්. නමුත් ඔබත් එක්ක වැදගත් වෙන්නේ මේ පිළිබඳව දල අවබෝධයක් ඔබට ලබා දීම පමණයි. එතකොට මේ දේවල් 100%ක් ඔබ විශ්වාස කරලා මේ වීඩියෝ බැලීමවත් විශ්වාස නොකර බැලීමවත් කියන දෙකම පළක් නැහැ. ඔබ නිදහසේ මේක තවත් කතාවක් විදිහට ඔබ ඕන තරම් YouTube එකේ වීඩියෝ බලනවානේ. ඉතින් මමත් පුද්ගලිකව කරනවානේ. ඒ තියෙන සේරම අපි විශ්වාස කරන්නේත් නැහැ, අවිශ්වාස කරන්නේත් නැහැ. නමුත් ගන්න දෙයක් තියෙනවද කියලා බලන එක තමයි බොහෝ විට කරන්න ඕනේ. හරි. බැරි වෙලාවකත් ඔබටත් මෙහෙම එකක් වුණොත් මේ වගේ කාල ගේට්ටුවක් විවෘත වුණොත් එහෙම මේ අත්දැකීම් බොහෝ විට වැදගත් වේවි ඔබට ඔය sannivedana කටයුතු කරගන්න. ඉතින් කාල ගේට්ටුවක් ගෙන, කාල දොරටුවක් ගෙන මට ඔන්න ඔය වගේ සරල දෙයක් ඔබට කියන්න පුළුවන්. ඕ අපි වගේම තමයි ඉතින්. එහෙ පවුල් පන්සල් තියෙනවා. මේ සමාජ සංවිධානයම කියලා කියමු අපි. ඒකේ කිසිම වරදක් නැහැ. හැබැයි අපිට පළකුත් නැහැ. මොකද කවදාවත් යන්නද එකක් සුවර් කවදාවත් යාන හදාගෙන යන්න බෑ කියලා ඒක 100,000ක් විශ්වාසයි. ඒ දුර ප්‍රමාණ කොච්චරද කියලා හොයන්න ගණනය කරන්න බෑ. වැදගත්කම් විදිහට කිව්වොත් එහෙම බොහෝ වැදගත්කම් තියෙනවා. මේ sannivedana රටාවක් අර ගැනීම තුළ මේ කාල ගේට්ටුවක් විවෘත කර ගැනීම තුළ කල හැකි දේ බොහොමයි. ඉතින් ඔබ මේ විශේෂයෙන්ම ඇත්තේ මේ වෙලාවේ මේ රට පත් වෙලා තියෙන තත්ත්වය ඔබ දන්නවා. අපි ලෝකයක් එක ගත්තාම බොහොම අසීරු අඩියකනේ ඉන්නේ. ඉතින් මේකට මොකක් හරි ගැටයක් මේ හරහා ගහගන්න පුළුවන්ද? මේ අයගෙන් උදව්වක් ගන්න පුළුවන්ද මේක ගොඩ දාගන්න? ඔන්න ඔය වගේ එකක් නේ ඔබටත් එනවා ඇත්තේ. ඉතින් මටත් ඔය වගේ එකක් තමයි පැහැදිලිවම මේක හරහා බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේකේ කරගන්න පුළුවන් දේ? අපිට ප්‍රයෝජනයක් නැති දේවල් වලින් වැඩක් නැහැ. පළ ප්‍රයෝජනයක් තියෙන දෙයක් තමයි අපි භාවිතා කරන්නේ. ඒක ඉදිරියට පවත්වාගෙන යන්නේ. ප්‍රයෝජනයක් තියෙනවා නම්. අපි බලමු ඊළඟට මොනවද මේක හරහා අපිට කරන්න පුළුවන් දේවල්. අනාගතයේ ලෝකෙට මොන වගේ යහපත් බලපෑමක්ද අපිට කරන්න පුළුවන් මේ ඇරුණු කාලගේට්ටුව හරහා කියලා. ඔබ වීඩියෝ එකේ රසවත්ම හරියට තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ දිනා ගැනීම ඇත්තරම මිත්‍ර නොවුනොත් කිසි කෙනෙක් උදව් කරන්නේ නැහනේ. ලංකාව බලන්නකෝ. අපිට අසල්වැසි රටවල් මිත්‍රයි නම් තමයි ණයක් හරි ගන්න පුළුවන්. ඉතින් ඔබ මම ගැන හිතලා බලන්න. මම වුණත් ව්‍යාපාර කරනකොට මිත්‍රයෝ හිටියොත් තමයි මේ අසීරු වෙලාවක උදව්වක් ගන්න පුළුවන් අපේ. දැන් මිත්‍රයෝ නිකන් ඇති වෙන්නේ නැහැ. මිත්‍රයෝ අපි දිනා ගන්න එපයි. ඉතින් මේගොල්ලෝ දිනා ගන්න එක මේ ලෝකේ මිත්‍රයෝ දිනා ගන්න තරම් ලේසි වැඩක් නන් නෙවෙයි. ඔබ දන්නවනේ මේ රටේ ජනාධිපති වුණත් වෙන්න පුළුවන්. යම් මුදල් තියෙනවා නම් අපි එහෙම හිතමු සල්ලි තියෙනවා නම් යම් පක්ෂයක් හදාගෙන මිනිස්සුන්ට කතා කරලා යම් ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා අර අනිත් එක්කෙනාට සාපේක්ෂව ඔය ඉදිරිපත් වෙන්නේ 10ක් නම් ඔය 10 අතරින් තේරුනොත් මිනිස්සු ඡන්ද දීලා ජනාධිපති වෙන්න පුළුවන්. ඒ මොකද මිනිස්සු දන්නේ නැහැනේ හිතේ තියෙන දේ ඇත්තටම. ඕව පේන්නේ නැහැනේ මිනිස්සුන්ට ඕව පේන්නේ නැහැනේ. අනික මේ මිනිස්සුන්ට අනාගතේ පේන්නේත් නැහැනේ. ඊළඟට මේ මූපත් වෙලා මොනව කරයිද කියලා ඔය ඡන්ද දෙන කිසි කෙනෙක් දන්නේ නැහැනේ. මේගොල්ලොත් එක්ක ඒ සෙල්ලම් බෑ. හිතන දේ දන්නවා අවුරුදු 5කින් කරන දේත් හරියටම දන්නවා. ඔබ හිතන්න
කොහොමද මේ වගේ කොට්ටාසයක් එක ගණදුණු කරලා මේ වගේ අයගේ දිනාගන්නේ මේ අය මිත්‍ර කරගන්නේ මොන තරම් අපහසු වෙන්නද කියලා. මොකද හදවත සේරම වීදුරු කෑල්ල වගේ මෙයාලට පේනවා. මේක කියන්නේ ඇත්තද මේක කියන්නේ බොරුද? පැහැදිලිවම දන්නවා. හිතනකොට දන්නවා ඊළඟට කරන දේ. මහා පුදුමාකාර අත්දැකීම් මේ අවුරුදු එකමාරට දැන් දෙක වෙන්න කිට්ටුයි මේ දෙසැම්බර් වලට. පුදුම අත්දැකීම් තියෙනවා ඉදිරියට ඔබට බෙදා ගන්න පුළුවන් උපරිමේ මම ඔබත් එක්ක බෙදා ගන්නම්. හරි. පුදුම දේවල් ජීවිතේ වෙනස් වෙන්නේ මේගොල්ලෝ සෙට් වුණාට පස්සේ. එහෙම අපේ භාෂාවෙන් කිව්වොත් සෙට් වුණාට පස්සේ මහා පුදුම දේවල් මගෙත් වෙනස් වුණේ. හරි. සිල්ලෝන් නැහැ. නිකම්ම සිල්වත් වෙනවා. ඔය ඊතන දේම තමයි කරන්නේ. හරි. නැත්තම් උදව් නැහැ. කීයටවත් බෑ මේගොල්ලෙන්ගෙන් උදව් ගන්න බෑ. මේගොල්ලෝ දිනා ගන්න නැතුව. මහා කාලයක් ගියා. හරියට ගත්තොත් අවුරුද්දක් එකමාරක් මේගොල්ලෝ දිනා ගන්න මට ගත වුණා. පැහැදිලිවම. ඔව් නැතුව උදව් ගන්න බෑ. මේගොල්ලන්ව ඉස්සලා දිනාගෙන ඉන්න ඕන. දිනාගෙන ඉන්න හදවතට එකඟ වෙලා ඉන්න ඕන. එහෙම නැතුව මේගොල්ලන්ගෙන් කිසිම දෙයක් අල්පෙනිත්තක උදව්වක්වත් ගන්න බෑ. ඉතින් ඒ දේ මම හිතනවා මම කරගත්තා කියලා. ඊට පස්සේ මේගොල්ලොත් එක්ක මහා පුදුම දේවල් මේ ලෝකෙ වෙනුවෙන් ඇත්තරම කරන්න පුළුවන්. මොකද මේ කතා බහ තුලම ඔබට තේරෙන්න ඇති මේගොල්ලෝ අනාගතේ දකින්නවා කියලා කිව්ව කතාව. ඔබේ යාළුවට අනාගතේ පේනවනම් ඔබේ යාළුවා අනාගතේ දකින්නවා නම් හොඳටම යාළුණා කරන්න පුළුවන් දේවල් ටික හිතා ගන්න. හරි. ඉතින් මේ පෘථුවිය ගත්තාම මේගොල්ලෝ එක එකතු වෙලා අපි එහෙම හිතමු දැන් ඔබ එහෙම හිතන්න ඔබට එතකොට මේක පහසුයි තේරුම් ගන්න. හරි. මේ ලෝකය ගැන ගවේෂණය කරපුවාම මේ ලෝකේ වැඩ කරන්නේ අමුතු රිද්ම් එකකට. එහෙම කිව්වොත් හරි. එතකොට මේ මනුස්ස සතා මිනිස්සයා ගත්තාම මේ සත්තු ගොඩක් ඉන්නවනේ අලිය ඇතා කොටියා ගෙනම් පුදුම සත්තු ගොඩක් මේ ලෝකේ ඉන්නේ. එතකොට මේ මිනිස්සයා ගත්තාම මේ මිනිස්සයෝ වටේට තියෙනවා. දැන් මම මේ විස්තරේ මේගොල්ලත් එක්ක එකතුලා මේ කරපු පරීක්ෂණයක් කියලා ඔයා හිතන්නකෝ ඒක. එතකොට ඔයාට තේරුම් ගන්න හරි ලේසි. දැන් මමම ගන්න ඔය උදාහරණෙට. එතකොට මම මේ ලෝකේ ඉස්සෙල්ලම මිනිස්සෙක් උනේ කොච්චර ඈතකද කියලා හිතමු. අපි නිකන් උදාහරණයකට ගමු. අපි බෞද්ධයෝ විදිහට මේක බලන ගොඩක් අය ආගම මගේ ආගම බෞද්ධ ආගම. ඒකෙන් මම කතා කරන්නම්. ඔබේ ආගමට අනුව ඒවා ගලපා ගන්න. හරි අපි කල්ප වලින් මනිනවා. මේ මහා භද්‍ර කල්පයක බුදුවරු 5 එහෙමනේ අපි කියන්නේ. එතකොට අපි හිතමුකෝ මම ඉස්සෙල්ලාම ඉපදුනේ මීට කල්ප 96කට විතර කලින් කියලා. එතකොට කාලේ ඔබ හිතා ගන්න ගොඩාක් ඈත. ඊ කාලේ ඉඳන්ම ඉපදිච්ච පළවෙනි දවසේ ඉඳන්ම කරපු හොඳ නරක. අනිවාර්යෙන් හොඳ කරනවා නරකත් කරනවා අපි. එක්ක කෙරෙනවා. ඉතින් එහෙම අපි දන්නේ නැහනේ. ඒ සේරම ඔබ හොඳට විශ්වාස කරන්න මේ මම් වටේට තියෙනවා. ඊකට තමයි ඔයාලා ඕරා එක කියලා කියන්නේ. ශක්තියක් විදියට මේක පිහිටලා තියෙනවා. හොඳක් තියෙනවා ඒකේ නරකක් තියෙනවා. එතකොට සමහර කාලවල අපි කරන වැඩ හරියනවා. අර ඕරා එකේ හොඳ තියෙන කාලවලට මේක මේ නිකන් අර චක්‍රයක් වගේ මේවා එහා මෙහා වෙනවා. සමහර කාලවලට නරකම ඔය ඕරා එක වටේට ඇවිල්ලා සෙට් වෙනවා. ඒ වුණාම කරන කිසි දෙයක් හරියන්නේ නැහැ. ඔක්කොම හැදි ගෑවිලා යනවා. හරියට මේ රටට වෙලා තිනවා. කියා රටට ඕරා එකක් තියෙනවද දන්නේ නැහැ. හොයලා බලන්න ඕනේ. හරි. එතකොට ඉතින් ඔය මේගොල්ලෝ එක්ක එකතුලා කරගත්ත ඔය පරීක්ෂණ ගවේෂණ නිරීක්ෂණ වල ප්‍රතිඵලය තමයි මම ඔයාලට කිව්වේ. මේවා මේ 2027ට කලින් මම 7-5කට විශ්වාස කරපු දේවල් නෙවෙයි. මම හිතුවේ උත්සාහයේ උනන්දුව තියෙන්නම් කල නොහැක්කක් නැත. ඕක තමයි ඉස්කෝලේ ගිහින් මම ඉගෙන ගත්තු සෙල්ලම. හරි. ගැම්ම තියෙනවා නම් උනන්දුව තියෙනවා නම් මේ ලෝකේ නවත්තන්න කවුරුවත් නැහැ කියලා තමයි මම හිතාගෙන වැඩ කරේ. මම හිතනවා ඔබත් බොහෝ දෙනෙක් එහෙම කියලා. හරි. නෑ සමහර වෙලාවට කොච්චර උත්සාහ කරත් කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අර ඕරවල ප්‍රශ්න බලපානවා අපිට ඉස්සරහට යනකොට. ඒ යනකොට එහෙම තමයි. ඒතකොට රටකට වුණත් ඔය කතන්දර ඔහොම වෙන්න ඉඩ තියෙනවා. හරි. එතකොට ඉතින් අර මේකේ මේ ඔබට තේරෙනවා ඇති. එතකොට මේ අවුරුද්දක් එකමාරක් ඇතුළත මොන තරම් පරාසයක දේවල් මේගොල්ලෝ එක්ක එකතුලා මම ගවේෂණය කරලා ඇද්ද කියලා. ඔබත් එක්ක බෙදාගන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. කවදා හරි දවසක කාට හරි මේ වගේ ගේට්ටුවක් ඇරුණොත් මේ වගේ ක්‍රමයක් ආවොත්
එයාට වැඩ ටික කරගෙන යන්න පහසු වෙන්න මේ වීඩියෝ එක කිරීමේ එක අරමුණක් තමයි. හරි. තව මේ ලෝකයේ ගැන අනාගතේ වෙයි කියලා හිතන දේවල් අපි වෙයි කියලා දැනෙන දේවල් අනුව අපි සූදානම් වෙන්න ඕනේ. ඒකෙදි අපි කණ්ඩ තියෙන කැට ප්‍රමාණය බොහෝම අඩු කරගන්න පුළුවන්. හරි. ඒ පිළිබඳව සමාජය දැනුවත් කරන්නත් මේක මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම විතරක් මේක දැනගෙන හැමෝටම ওই කියන ගේට්ටු විවෘත වෙලා නැහැ කියලා මම හොඳටම දන්නවා. හරි. එතකොට මේ දැනුම් පරාසය අද මේ විනාඩියෙන් 7-5ක වියදමක් නැතුව මට මුළු ලෝකයේත් එක්කම බෙදා ගන්න පුළුවන් ක්‍රමත් පහළ වෙලා තියෙනවා මේ තියෙන සමාජ මාධ්‍ය. ඉතින් එහෙම තියාගෙනත් මේක නොබෙදා ඉන්නවා නම් අර කියන වගේ හදවතට එකඟ නැහැනේ. එතකොට අර කට්ටියත් එක ඩීල් අමාරුයි. පැහැදිලිවම එතකොට Taman තනි පාවිච්චියට මේක අරන් තියෙන්නේ. ඉතින් එහෙම නෙවෙයිනේ මේ වගේ විශ්වම ලෝකෙම බබලවන්න පුළුවන් කතාවක් මේ මම කියන්නේ. එතකොට මේක මම කැමතියි හැමෝම එක බෙදා ගන්න. මේක ආසාවෙන් කරන දෙයක් මේක. කිසිම දෙයක් හංගන්න නැතුව තවත් කෙනෙකුට මේක අරගන්න පුළුවන් වෙන්න ක්‍රම තියෙනවා නම් ඒවත් කියලා දෙන්නම්. අපි මේක බෙදාගමු. බෙදාගෙන ලස්සන රටක්, ලස්සන ලෝකයක් අපි නිර්මාණය කරගමු. වැඩි කාලයක් නැහැනේ අපි හැමෝටම. දැන් මේ කාලේ හැටියට අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැ මිනිස්සු. මොම පුංචි කාලයක් ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කාලේ ඇත්තරම තනියම සල්ලි තිබිලා ජීවත් වෙන්න බෑ. අල්ලපු ගෙදර මිනිස්සයාට සල්ලි නැත්තම් ඒ ගෙදර බඩගිනිය නම් ඉන්නේ. අපි බත් අම්බගෙන හරි අපේ ළමයි එක්ක අපි සතුටින් හොඳට කාලා බීලා හිටියා කියලා අපිට සතුටින් ඉන්න පුළුවන්ද? අල්ලපු ගෙදර ප්‍රශ්න නම් අපිට ඒව ඇහෙනවා නම් ඉන්න බෑ නේද? එහෙනම් ඉතින් සමස්තයක් විදිහට මේ මුළු රටම ඔය සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම දැන් ලංකිකයෝ මේ රට ඇතුලේ ජීවත් වෙන්නේ. ඉතින් මේ හැමෝටම බඩගින්න පොදුයි. හැමෝටම තියෙන ප්‍රශ්න ටික පොදුයි. ඉතින් අපි හැමෝම නැගිටින්න ඕනේ. රටක් විදිහට අපි ඉස්සරහට එන්න ඕනේ. ඉතින් මොනවද අපිට කරන්න වෙන්නේ? ඉතින් මම මගේ උපරිමේ සමාජගත කරන්න සූදානම්. මේ වෙනුවෙන් උපරිමෙන් බහලා වැඩ කරන්න මම ලෑස්ති. මේක මට තේරෙනවා මේ තනියම හම්බ කරලා තනියම ගොඩ ගහගෙන තනියම ගොඩ යන්න බෑ මේක. එහෙම නෙමෙයි. හරි ලස්සන සමස්තයක් විදිහට හැමෝටම යම් ආර්ථිකයක් තියෙනවා නම් හැමෝටම පහසුකම් තියෙනවා නම් ඉතින් කවුරුත් අතරේ තරඟ හැදෙන්නෙත් නැහැ. තම තමන්ගේ පාඩුවේ වැට්ටි කරගෙන යයි. ඉතින් ඒක හරි ලස්සන ලෝකයක්. ඉතින් එහෙම ලෝකයක් නිර්මාණය කරගන්න අපි එකතු වෙලා වැඩ කරමු. මට පුළුවන් පණිවිඩ මම මේ ලෝකෙ ගැන දකින දේවල් හරි දෙන්න ඕනේ පණිවිඩ මම ඔබට ලබා දෙන්න සූදානම්. අපි කරමු දෙයක්. මොකක් හරි අපි ලෝකෙට දෙයක් කරන්න ඕන අපි මැරිලා යන්න කලින්. දැන් මම 35යි. දැන් මැදි වයසට ඇවිල්ලා තියෙන්නේ. මැද්ද කිව්වට ඕක කීයේ ඉවර වෙයිද දන්නේ නැහැ. ඕනනම් අර කරා බලන්නත් පුළුවන්. හරි නමුත් ඒ තරම් මේක පුළුල් එතකොට. කවද්ද ඉවර වෙන්නේ කියලා හොයාගන්න උනත් පුළුවන් මේක හරහා බැරි නැහැ. ඉතින් මම හිතනවා වීඩියෝ එක තවත් අපි විස්තර කතා කරොත් දික් වෙනවා. ඉතින් මෙතනින් අපි වීඩියෝ එක නවත්තමු. එතකොට අර හැමෝම කරනවාගේ පුංචි ඉල්ලීම් තියෙනවා. ඔන්න ඔය වීඩියෝ එකට ඔබ කැමති නම් ලයික් එකක් දාන්න. හරි. එතකොට මේ ඔබත් කැමති නම් ලස්සන ලෝකයක් දකින්න හැමෝටම මේ පණිවිඩය යන්න ෂෙයා කරලා දාන්න. ඌකට සල්ලි වියදම් වෙන්නෙත් නැහැනේ. හරි. ඉතින් ওই දෙක තමයි ඉල්ලන්න තියෙන්නේ. එතකොට ඔබට තියෙන අදහස් මේ පිළිබඳව ඔබට දැනෙන දේ කවුද දන්නේ කාලගේටුවක් අරගෙන ඉන්න කෙනෙක් ඔය එහා පැත්තේ ඉඳන් ඕක බලනවද කියලා. හරි. අනාගතයේ දවසක ඇරෙන්න ඉන්න කෙනෙක් බලනවා වෙන්න පුළුවන්. ඒ නිසා අවංකවම ඔබට හිතන දේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? හරි. අන්න ඒ වගේ ඔබට හිතෙන ඕනම දෙයක් ඔය කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න පුළුවන් විදිහට කමෙන්ට් කරන්නම් බලන්නම් සහ බොහෝ විට ඒ දේවල් අරන් ඒ ප්‍රශ්න හරහා ඊළඟ වීඩියෝ ටික නිර්මාණය කරන්න උත්සාහ කරන්න. ඉතින් එහෙනම් සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. අපි අලුත් මෙවැනිම රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.